හෙලෝ ක්‍රියටර්ස් මම මනුෂ නිර්මාල් මේ එපිසෝඩ්ඩෙන් බලමු කල රිප්ලේස්මන්ට් ටූල් එක ගැන. ඉතින් මේ ටූල් එක අපිට ටූල් බාර් එකේ මෙන්න මෙතනදී බලාගන්න පුළුවන් කල රිප්ලේස්මන්ට් ටූල් එක. මේකේ ෂෝට් කී එක තමයි B. ඉතින් මේ ටූල් එක ටිකක් විශේෂයි මොකද රීටචින් වලදී එහෙම මේක සාමාන්‍යයෙන් පාවිච්චි වෙන ටූල් එකක්. ඉතින් මේකේ හරිම සරල දෙයක් වෙන්නේ මේ ටූල් එකේ කියලා තියෙන විදිහටම කලර්ස් තියෙන කලර්ස් රිප්ලේස් කරන එක තමයි. ඒ කියන්නේ අපි දැන් තියෙන කලර් එකක් අහපව් වෙනම කලර් එකකින් රිප්ලේස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතන මගේ දැන් මෙතන තියෙන එකේ තැඹිලි පාට බලා ගන්න පුළුවන්. ඉතින් මම all ක්ලික් කරගෙන all ක්ලික් කරගත්තාම eyedropper tool එක එනවා. eyedropper tool එකෙන් අපිට පුළුවන් කලර් පික් කරගන්න. all ක්ලික් කරා ඊට පස්සේ පික් කරගත්තා. ඊට පස්සේ මම කරන්නේ මට අවශ්‍ය තැන දැන් මට මෙතනදී කලර් එක රිප්ලේස් වෙන්න ඕන අවශ්‍ය තැන මෙන්න මේ වගේ ඇඳ ගන්න. ඉතින් බලා ගන්න පුළුවන් කලර් එක රිප්ලේස් වෙනවා. ඊයා බ්‍රෂ් ටූල් වල එහෙමත් වෙන්නේ මේකම නේද? නෑ මේක නෙවෙයි වෙන්නේ බ්‍රෂ් ටූල් වල. බ්‍රෂ් ටූල් වල අපිට කෙලින්මම ඒ කලර් එක විතරයි මෙන්න මේ වගේ ඇඳ ගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ කලර් එක රිප්ලේස් කරන්න පුළුවන්. ඕනි තැනකට මේ කලර් එක තියෙන කලර් එකක් රිප්ලේස් කරන්න පුළුවන්. හරි. ඉතින් මෙතන මේ ෆොටෝ එකේ තියෙන කලර් එකක් සහ අපිට ඕන නම් මෙතන තියෙන කලර් පිකර් එකෙන් අපිට ඕනි කලර් එකක් පික් කරලා මෙන්න මේ වගේ කලර් එක රිප්ලේස් කරන්න පුළුවන්. ඉතින් මේකේ ඔප්ෂන් බාර් එක ගැන පොඩ්ඩක් කතා කරමු. ඔප්ෂන් බාර් එකේ අපිට පළවෙනියටම තියෙනවා මේ ටූල් එකේ සයිස් එක හાર્ඩ්නස් වගේ දේවල් වෙනස් කරගන්න. ඉතින් ඒක අපිට රයිට් ක්ලික් කරලා වුණත් ගන්න පුළුවන් මේ canvas එක උඩ. එහෙම නැත්නම් මෙතන තියෙන එකෙන් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙනවා modes කිහිපයක්. මෙතනදී අපි දැන් මෙතනදී කලර් එක රිප්ලේස් කරන්නත් පුළුවන් අපිට මේකේ තියෙන කලර් එක. එහෙම නැත්නම් මේකේ දැන් උඩම තියෙනවා hue එක රිප්ලේස් කරන්නත් පුළුවන්. hue එක රිප්ලේස් කරාම එන්නේ ඔය විදිහට. ඒ වගේම saturation මේ වගේ රිප්ලේස් කරන්නත් පුළුවන්. කලර් එක තමයි දැන් ටිකට කලින් අපි රිප්ලේස් කරේ. ඒ වගේ luminosity මෙන්න මේ වගේ අපි මෙතන තියෙන මොඩ් ටිකෙන් ඔය ටික තමයි වෙන්නේ. ඒ වගේම මෙතන තව පොඩි icons එකක් තියෙනවා. මෙතනදී අපි කලර් එක දැන් මම අර පික් කරගත්තනේ all click කරලා. ඒ වගේ මෙතන පික් කරගන්න ඕනි නම් එහෙමයි. නැත්නම් කලර් රේන්ජ් එකක් තියෙනවා නම් ඒ වගේම අපිට තව මෙතන දැන් මෙතන තියෙන කලර් එකක් තියෙනවා නම් මේ අයිකන් එකකින් ඔයගොල්ලන්ට පේනවා ඇති. එතන තියෙන කලර් එක ඕනි නම් එහෙම පික් කරගන්න පුළුවන් තුන තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා ලිමිට්ස් කියලා. පළවෙනියට තියෙනවා contiguous කියලා. ඉතින් මේකෙන් වෙන දේ මම සරලව පැහැදිලි කරන්න. මට මේ Rubik cube එකේ මැද තියෙන මෙන්න මේ piece එක මට ඕනි blue color එකෙන් paint කරන්න. හැබැයි මට ඕනි මේ මැද තියෙන piece එක විතරයි. වටේ තියෙනවා red වලින් තව pieces. ඒවා නෙවෙයි මට මැද තියෙන එක විතරක් කලර් එක change කරන්න නම් ඉතින් මේ contiguous කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදි හරිම සරල දෙයක් වෙන්නේ ඔයගොල්ලෝගේ මේ brush එකේ මැද තියෙනවා බලා ගන්න පුළුවන් පොඩි plus icon එක. ඒ plus icon එක තියෙන මේ piece එකකින් එළියේ කලර් එක මේ ස්ප්‍රෙඩ් වෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. දැන් මම මේ plus icon එක තියෙන එළියේ plus icon එකෙන් එළියේ අර මේ වෙන එකක කැලලකුත් අහු වෙනවා. ඒ වුණාට මේ කලර් එක අනිත් පැත්තට පාට වුන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ contiguous කියන එකෙන් උනේ. ඒ වගේම මෙතන තියෙනවා discontiguous. මේකෙන් වෙන්නේ මේකේ අනිත් පැත්ත. මම දැන් මෙහෙම කලර් එක මේ වගේ ඇඳගෙන ගියොත් මට අර piece එකෙන්නුත් එළියේ කලර් ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ දෙකෙන් වෙන්නේ. ඒ වගේම find edge කියන එක හරිම සරලයි. සමහර image වල තියෙනවා edges තියෙනවා. ඒවා හිටන් අපිට මේකෙන් control කරලා color grade කරන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා tolerance කියලා. tolerance එකෙන් වෙන්නේ අපි දැන් color එක spread වෙන pixel ගාන තීරණය කරන එක තමයි මේකෙන් වෙන්නේ. දැන් මම මේක අඩු කරලා දැන් සාමාන්‍ය low ගානක් මම මේ වගේ දාලා මේ වගේ color grade කරන්න ගියාම අර සමහර තැන් එහෙම color grade වෙන්නේ නැහැ. color replacement වෙන්නේ නැහැ. ඉතින් මම මේක ටිකක් වැඩි කරලා මේ වගේ අඳින්න ගියාම බලා ගන්න පුළුවන් අර color එක spread වෙනවා ඒ areas වලට. ඒ වගේම තමයි මෙතන anti alias කියලා එකක් තියෙනවා. මේ ගැන මීට කලින් tools වල කතා කරා. ඒ tools ටික පොඩ්ඩක් බලන්න. color replacement tool එක ගැන ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. මේ tool එක retouch කරන අයට එහෙම ටිකක් වැදගත් tool එකක්.
මොකද සමහර හිටුවේෂන් වල සමහර මූුණවල් තියෙනවා තැන් කිහිපයක කලස් වෙනස් ඉතින් සමහරවිට ඒ දාඩිය දැම්මහම මේකප් එක හෙම විසිරුණ හම ඒ වගේ පොඩි ඒවල දිහම මේ කල රිපලස්මන් ටූල් එක හරම වැදකත් ඒවා එක කල එක තනි කල එකකට ගන්න ඔයටික තමයි මේ ටූල් එක ගැන මට කියන්න තියෙන හරි ඉතින් මේ සිරියස් එක බලනවනම් ලයික් කරන්න මේ සිරියස් එක තියෙන ප්‍රශ්න තියෙනවනම් කමෙන්ට් කරන්න ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු